සුබ දවසක් ඔයාලට. මං අද හදන්නේ බටර් කේක් එකක්. විවිධ ක්‍රමවලට බටර් කේක් හදනවා. මං පහසුවෙන්ම හදාගන්නේ මේ විදියට. මේ විදියට කේක් එක හදාගත්තම හොඳට සොෆ්ට් එකට තියෙනවා. අපි බලමු මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. සීනි ග්‍රෑම් 250ක්, බිත්තර 5ක්, බටර් ග්‍රෑම් 250ක්, පාන් පිටි ග්‍රෑම් 250ක්, බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්, වැනිලා තේ හැඳි 1ක්, කිරිපිටි තේ හැඳි 2ක්. මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි භාජනයකට එකතු කරලා හොඳින් බීට් කරගන්නවා. සීනි කැට ලොකුයි නම් බ්ලෙන්ඩර් කරලා ගන්න ඕන. එතකොට බීට් කරන්න පහසුයි. හැබැයි මං අද ගත්ත සීනි එකේ සීනි කැට පොඩි නිසා මං බ්ලෙන්ඩර් කරලා ගත්තේ නැහැ. සීනි කැට නැති වෙනකම් බටර් එකයි සීනි එකයි හොඳින් බීට් කරගන්නවා. දැන් මම මේකට බිත්තර එක එකතු කරගනිමින් බීට් කරගන්නවා. එක බිත්තරයක් එකතු කරලා ඒක හොඳින් බීට් වුණාට පස්සේ තමයි අනිත් බිත්තරේ එකතු කරගන්නේ. මේ විදියට බිත්තර පහම එකතු කරගන්න ඕනේ. බිත්තර ටික හොඳින් බීට් වුණාම තමයි කේක් එක හොඳට උසට එන්නේ. බීට් කරද්දි භාජනයේ වටේට ඉහෙන ටික හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි එකතු කරගන්නවා.
දැන් මම බිත්තර පහම එකතු කරලා හොඳින් බීට් කරගෙන තියෙන්නේ. බිත්තර ටික හොඳින් බීට් වුණාට පස්සේ සීනි ටික හොඳින් දිය වෙනවා. මේ වෙලාවේ මං කිරි පිටි වැනිලා එකතු කරලා මේක තව ටිකක් හොඳින් බීට් කරගන්නවා. දැන් මම මේකට පාන් පිටි බේකින් පවුඩරුයි එකතු කරගන්නවා. පාන් පිටි ටිකයි බේකින් පවුඩරුයි එකතු කරලා මං කලින් හලලා මේක තියාගත්තේ. පිටි ටික එකතු කරගත්තට පස්සේ පිටි ටික එකපාරටම බීට් කරන්නේ නැහැ. හැන්දකින් ටිකක් කලවම් කරගන්නවා. අන්තිමට මං විනාඩියක් විතර බීටරේ වැඩිම වේගයෙන් බීට් කරගන්නවා. දැන් පාච්මන්ට් පේපර් එකක් එකතු කරලා හදාගත්ත තැටියට මම මේ මිශ්‍රණය එකතු කරගන්නවා. මං කේක් බැටර් එක මේ විදියට තැටිය හොඳින් තුනී කරගන්නවා. දැන් oven එක විනාඩි 10ක් ප්‍රීහීට් කරලා ඊට පස්සේ කේක් එක තියාගන්නවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 170ක විනාඩි 35ක් මම මේක බේක් කරගන්නවා. විනාඩි 35කට පස්සේ මගේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. උඩ කොටස ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.